අයිබෝන් කියලා සාදරයෙන් අතරින් පිළිගන්නවා බයියා පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනලා තිනවා බලන්න ලෑස්තිමු. අපි එක දිගට වීඩියෝ 3ක් බලලෙමු. යා ආණ්ඩුව කියන දේවල් පිළිබඳ ජනතාව දැන් විශ්වාස කරන එක ක්‍රමයෙන් ඈත් වෙමින් යන්නේ. ඒකට හේතුව අධික ලෙස බොරු කියලා ජනවරමක් ලබාගත් එක. ඒ ජනවරම දැන් බොරුව කීම නිසා ලබාගත් ජනවරම එහෙම නැත්නම් සමාජ සම්මුතිය අර්බුදයට යමින් තමයි මේ වෙලාවේ තියෙන්නේ. දැන් ඔබ දැක්කත් බලශක්ති අමාත්‍යවරයාගේ පෙරවැරදි. දූෂිත නිලධාරීන් මේ ආණ්ඩුවට නවපත්වීම් වශයෙන් අරගෙන තියෙනවා. ඇමතිවරුන් හට දූෂණ චෝදනා එල්ල වෙමින් පවතිනවා මේ වෙලාවේ. ඒ කිසිදු දෙයකට ජනාධිපතිවරයා සාධාරණ මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. ටෙන්ඩර් පටිපාටිවර දුර්වලතා නිසා මිනිස්සුන්ට ඒවට වන්දි ගන්නට සිදු වෙනවා මිල ඉහළ යාම මගින්. උදාහරණය දල්ලංගුරු සිද්ධිය. මේක අන්තිමට ගිහිල්ලා අපි මේ කට පියාගෙන ඔයගොල්ලෝ ඔහොම හිටියට අන්තිමට ගිහිල්ලා ඔකේ පාඩුව දරන්න වෙන්නේ කාටද? විදුලි බිල ඉහළ යාම හරහා තමුන්නාන්සේලාට මේකේ පාඩුව වෙන්නේ. අපි ගොවි නායකලා හැටියට එදා නාමකරණාලන සහෝදරයා ඇවිල්ලා දැන් උපවාස කරනකොට මොනවද කිව්වේ අපිට? ඔබතුමන්ලා වෙනුවෙන් අපේ ජන ගොවියෝ වෙනුවෙන් බහුතර ගොවියෝ වෙනුවෙන් බුත් කෑවා මං හිතන විදියට. පොල්ලෝ හිපුවක් කෑවා. ඒ කියන්නේ මේ රටේ මේ අලි ප්‍රශ්නේ විසඳනවා කියන පඩ ගාපු මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ මොකද? කියපු දේ අමතක වෙලා. මාත්‍යෝ කියපු දේ අමතක වෙච්ච තියවගෙන ආතම අත්වැච්චියක ඔබ තමුන්නාසේලා අවබෝධ කරගන්න එක මම ප්‍රථමයෙන් ඉල්ලා සිටිනවා. මොකද අපේ රටේ මේ අහිංසක ජනතාව අනිත් එක්ක ගැටිලා මේ වගේ රටේට සම්පත් අමුණන ජනතාවට මේ වගේ කරන්න එපා කියලා කිව්ලා මේ දෝෂිත පාලකව අපි කියන දේ ඇහෙන්නේ නැතුව පිළිගයි වගේ ඉන්න පාලකයන්ට අපේ මම චන්දදීප මිනිහෙක් මේ කතා කරන්නේ කටුවල මට කියන්නේ කටුවලයි කියලා ඕනම මම දැන් ගහලා මම කමන්නේ හේතුව බල්ලෙක් වගේ ඒ ගහගෙන මල් ගින්දලා මැරලා යනකොට වැඩි හොඳයි ඊයේ පින්හෙක් වගේ එක දවසක් ඉඳලා වැඩි මොකද අපි එහෙම කරොත් අපේ රෝහලට එන ගහනවා දැන් මෙච්චර කාලයක් ඒ කියන්නේ 1948 සිට අද දක්වා අවුරුදු 76ක් මේ රටේ රටට බෙහෙත් කරේ මොන දොස්තරලා දෙන්න දේශපාලනිකව ප්‍රතිකාර කරේ කවුරුද මේ රටට බෙහෙත් කරේ කොළ පාට දොස්තර මහත්තුරුයි නිල් පාට දොස්තර මහත්තුරුයි තමයි බෙහෙත් කරේ බෙහෙත් ගත්තේ ඔබ බෙහෙත් දුන්නේ අර කට්ටිය අපිට තාම බෙහෙත් දෙන්න අවස්ථාවක් ආවේ නැහැ ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා 76 අවුරුද්දක් බෙහෙත් දීවා කොළ දොස්තර මහත්තුරුන්ගේ නිල් දොස්තර මහත්තුරුන්ගේ දැන් අපේ බෙහෙත් ටික බොමු කියලා දැන් අපේ බීලම නැහැනේ කතාව ඇත්තනේ ගොඩක් බොරු කිව්වා ඕගලන්ට බොරු කියලා අපි මෙහෙම කරන්නම් කියලා අද වෙනකොට කරන කිසි දෙයක් නැහැනේ අවුරුදු දැන් එකමාරක් වෙනවා කරපු දෙයක් තියනවාද රටට දැන් ඕගලන්ට අනිත් එක තමයි මේ ඩොලර් එක බලන්නකො කීයද කියලා යකඩු දැන් 316ද 17ද කොහෙදනේ යකඩු තිබුණේ කීයටද නේ රනිල් දෙනකොට මට අපිට හම්බුනේ දැන් අපි YouTube කරද්දි මොනටයිස් එකත් එක්ක අපිට දන්නවනේ හැම මාසෙම කීයද හම්බ වෙන්නේ කියලා සාමාන්‍යයෙන් මං හිතන්නේ 280 ගානට හම්බුනේ සල්ලි 282යිද කොහෙද එතකොට මම හිතන්නේ පිට රටකට අපි මොකක් හරි පිට රටක බඩුවක් මිලදී ගන්නවා නම් ටිකක් ගාන වැඩි හොඳේ 288ක් හරි ඒ වගේ ගානක් තිබ්බේ අපිට හම්බ වෙනකොට තිබ්බේ 282යිද කොහෙද ඒ වගේ ගානක් තිබ්බේ 284ක් හරි ඔය වගේ ගානක් තිබ්බේ මට මතක දැන් යකෝ 316ක් විතර හම්බ වෙනවානේ යකෝ මාර වැඩන්නේ දැන් මේක ඈ හිතා ගන්න බෑනේ මේ වැඩිවීම ඔයගලන්ට හිතෙන්නේ මොකද ඉතින් ඔයගලන්ට ඒකින්වත් තේරුම් ගන්න බැරිද රටේ ආයේ ප්‍රශ්නයක් ඇති වෙලා මේ ඩොලර් එක ඉහළ ගිහිල්ලා කියලා මේ තෙල් ප්‍රශ්නෙටත් වැඩිපුරම කේස් එක තමයි මේ ඩොලර් එක ඉහළ යෑම ඩොලර් එක කොහොම හරි 280 ගණන් හරි 290 ගණන් වල තියෙද්දී රනිල්ගෙන් ගත්තේ ඕක කොහොම හරි අද වෙද්දි 260කට 255කට වගේ අඩු කරලා තිබ්බනම් මේ තෙල් මිල වැඩි වුණත් එහෙනම් ලොකුවට දැනෙන්නේ නැහැ එහෙනම් මෙච්චර වැඩි වෙන්නේ නැහැ නේ බඩු මිලත් එහෙනම් මෙච්චර වැඩි වෙන්නේ නැහැ නේ මේගොල්ලෝ අඩු කරන්න තිබ්බ එක අඩු කරගත්තේ නැහැ කොහොම හරි කෙල කරගත්තා හිතා ගන්න අමාරුයි මොනවා වේද කියලා මම නම් හිතන්නේ මේක තව යනවා මිසක් ඩොලර් එක පහත් වෙන්නේ නැහැ මොකද ඩොලර් එක පහලට ගියේම නැහැනේ මේගොල්ලෝ ගත්තට පස්සේ වැඩි වුණා මිසක් බලමු මොකද වෙන්නේ කියලා කරන්න දෙයක් නැහැ ඕගොල්ලෝ තමයි හැම දෙයකම පලියා ඕගලන්ට තමයි කියන්න ඕනේ අනිවාර්යයෙන්ම හරි එහෙනම් අද වැඩේ ඉවරයි අපි ළඟ දැසයමු අයිබෝන්